කවදා හරි ළමයි මම මේ කියන්නේ ඔබ කවදා හරි මම කරලා ළමයෙක් ඉන්න කාලයක් ඉදී රයිට් ඔයාට ළමයෙක් ඉන්නවා නම් නැත්නම් ඔයාලා මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් අඳුරන මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් නංගි කෙනෙක් හරි ඉන්නවා නම් ළමයි මම නම් දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එකයි මේ මැතමැටික්ස් වල ළමයි ලොජික්ස් ටික තියෙනවානේ ෆැක්ටරයිසින් රයිට් සාධකරණ ඒවා රයිට් අර ප්ලස් මයිනස් හැන්ඩල් වෙන විදිහ සිමල්ටේනියස් ඉක්වේෂන් අර බේසික්ස් ටික ළමයි පුළුවන් නම් පොඩි කාලේ උගන්න ඊට පස්සේ ළමයි මේ තියරි ටික ඉන්ෆෝමේටිව් ටික මම පියස් වල හිටියා ඒ එක ළමයෙක් ඉන්නවා විදුලි කියලා කෙනෙක් අශෝක කොලෙජ් එකේ ඉඳලා ලඟු මිනිහට YouTube channel එකක් තියෙනවා මිනිහා කරන්නේ බේසික් මැත්ස් simplification සලද තමයි ඉතින් මට වඩා එහාට කියලා දෙන්නේ මට ඕනේ ඒ level එකට තවත් දෙයක් කරන්න මම උගන් කියනවා ඉතින් එහා level එකේ simplifications කරන tricks ඒ වගේ මාර මාරයෝ කරන කෙනෙක් ඒ වගේ මේ මේක ඉවරයක් නෑ නේද දැන් mathematics කියන්නේ නිකන් තමයි පරිස් mathematics actually මම නම් හිතට මම නම් දකින්න තියෙන තමයි for critical thinking right ඒ කියන්නේ ඔයාගේ thinking patterns ටික හදාගන්න තමයි mathematics ඉගෙන ගන්න ඕනේ and it is the universal language to identify the physics right ඒ කියන්නේ දැන් හිතන්නකෝ කාර් එකක් මේ මොනකට දාලා physics කරාම යා යන්න පාත් එකේ equation එකක් තියෙනවා යාගේ motion එක right ඒ අපි දන්නේ නැහැ ළමයි right how we communicate right today how we communicate because you know English and something in the world right ඉතින් අපි මේ communication එක කරගෙන යන්නේ right ආයෙ නම් ළමයි to understand this world right we need mathematics as a language right ඒක තමයි මගේ නම් definition එකේ තියෙන හරිම definition එක විතර මම දන්නේ නැහැ හැබැයි mathematics ඉගෙන ගන්න ඒ වගේ දේවල් වල කරා right ඒ හින්දා maths වලට මාර විදිහට ලව් කරන්නේ නැහැ එතකොට ඔයාලට තව තව ගොඩක් දේවල් maths වල ඉගෙන ගන්න පුළුවන්